ඔයාලද මේ එකතු වෙලා ඉන්නේ මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරමු ඔයාලගේ මේ O level ICT වලට එකක් ගන්න යන ගමනේ තුන්වෙනි පියවරට. අද අපි ඇවිල්ලා ඉන්නේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩමට. ඉතින් මේ පාඩමේ ඔයාලට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා අන්තර්ජාලය. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලය යනු ලෝපුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. ඒ කියන්නේ මේ අන්තර්ජාලය කියන්නේ ලෝකේ තියෙන පරිගණක ජාලවල එකතුවක්. ලෝක ප්‍රජාව සමග තොරතුරු sannivedanaya කර ගැනීමට ඇති වේගවත්ම මාර්ගය මොකද්ද? වේගවත්ම මාර්ගය තමයි අන්තර්ජාලය. අන්තර්ජාලයේ භාවිතයත් සමග අද මුළු ලෝකෙම විශ්වගම්මානයක් බවට පත් ඇත. සුවිශාල මෙහෙවරක් ඉටු කරන අන්තර්ජාලයට තවි හිරිවරුවෙකු නොමැති අතර මේ වන විට අන්තර්ජාල සමාජය නම් වූ ආදායම් නොලබන සංවිධානයක් මගින් අන්තර්ජාලයේ භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිද අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලිද පිළිබඳ කටයුතු කරයි. මෙතන මේ කියන්නේ අන්තර්ජාලයට හිමිකරුවෙක් නැහැ කියලාත් ඒ වගේම අන්තර්ජාලය පාලනය කරන්නේ අන්තර්ජාල සමාජය ඉන්ටර්නෙට් සොසයිටි නම් වූ ආදායම් නොලබන සංවිධානයක් විසින් කියලා. ඒකෙන් තමයි අන්තර්ජාලයේ භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති ටිකයි අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි ටිකයි හදන්නේ. ඒකෙන් තමයි ඒ ගැන කටයුතු කරන්නේ. ඔබගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වූ විට එම පරිගණකය අන්තර්ජාලයට ඇත් පරිගණකයක් වේ. එවිට ඔබට අවශ්‍ය ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක අදාළ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ඇත. දැන් බලමු URL එක කියන්නේ මොකක්ද කියලා. අපගේ දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙන තොරතුරු ඊට වැදගත් සම්පතකි. තොරතුරු ලබාගත හැකි මාර්ග අතරින් ලෝ පවතින සුපිරිම මාර්ගය වන්නේ අන්තර්ජාලයයි. ඒ කියන්නේ තොරතුරු ලබා ගන්න තියෙන හොඳම මාර්ගය තමයි අන්තර්ජාලය. මෙම තොරතුරු අන්තර්ජාලය ඇති පරිගණක අතර සම්ප්‍රේෂණය කිරීමට Hypertext Transfer Protocol එහෙම නැත්නම් HTTP කියන මේ ප්‍රොටෝකෝල් එක යූස් කරනවා. එමෙන්ම අතිවිශාල තොරතුරු සම්භාරයක් අන්තර්ජාලය තුළ අඩංගු වේ. එම තොරතුරු සපයන ප්‍රධාන සේවාව ලෝක ව්‍යාප්ත වියමන World Wide Web WWW කියලා හඳුන්වනවා. මේක ලෝක විසිරි වියමන ලෙසද හැඳින්වේ. ඉතින් ඒක තමයි මේ ලෝකේ තියෙන අන්තර්ජාලයේ තියෙන වැදගත්ම වගේම ප්‍රධානම සේවාව. එබැවින් ලෝක ව්‍යාප්ත වියමන තුල වෙබ් අඩවි වල තොරතුරු අඩංගු වේ. මෙසේ වෙබ් අඩවි තුල පවතින සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට යොදා ගන්න ලබන ක්‍රමයක් වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි. මේ ඒකාකාර සම්පත් නිශ්චායකය කියන්නේ Uniform Resource Locator. එහෙම නැත්නම් URL. ඉතින් බලමු URL එක තියෙන කොටස්. මේ ස්ලෑෂ් දෙකට කලින් තියෙන ටික Hypertext Transfer Protocol. ඒ කියන්නේ HTTP. ඊට පස්සේ මේ ස්ලෑෂ් දෙකෙන් පස්සේ තියෙනවා www. කියන එක. ඒක තමයි සේවාව. ඊට පස්සේ වසම් නාමය තියෙනවා. වසම් නාමය කියන්නේ මේ www. එකෙන් පස්සේ තියෙන ටික lk ඊට පස්සේ lk.com අන්නේ වගේ දේවල්. එතනින් තමයි ඒක නවතින්නේ. ඒක වසම් නාමය. ඊට පස්සේ ඒ වසම් නාමයට පස්සේ තියෙනවා සම්පත් පවතින ස්ථානය. ඊට පස්සේ URL එකේ අන්තිමට තියෙන්නේ සම්පත් ගොනුව. දැන් IP address එක කියන්නේ මොකක්ද කියලා බලමු. අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිත කෙරේ. මෙම IP ලිපින දශම තිතෙන් වෙන් කරලද බිඳුවේ සිට 255 වූ දක්වා අගයන් 4ක් මගින් දක්වනු ලැබේ. මෙම අංකණය domain nation ලෙස හැඳින්වේ. dotted domain notation. ඉතින් මෙන්න මේක වැදගත් කරුණක්. ඔයාලට මෙතන දීලා තියෙනවා බිඳුවේ ඉඳලා 255ට වගයන් 4ක් මගින් දක්වන්න කියලා. දැන් ඔයාලට විභාගයට අහන්න පුළුවන් IP address එක නොවන්නේ IP address එකක් වන්නේ කියලා. එතකොට ඔයාලා හොඳට බලන්න ඕනේ මෙතන අංක 4ක් තියෙනවද? ඒ අංක 4 බිඳුවේ ඉඳලා 255ට යනකම් අංකද කියලා. 255යි බිඳුවයි ඇතුළුව. බැරි වෙලාවත් 256 තිබ්බොත් එහෙම ඒක IP address එකක් නෙමෙයි. ඊට පස්සේ අපි කතා කරමු වසන් නාමය ගැන. ඉහත දක්වන ලද ඒකාකාර සම්පත් නිශ්චායකයේ edupub.gov.lk යන වසම් නාමය ගත්තොත් ඒකේ gov මගින් රාජ්‍ය කියන එකත් lk මගින් ලංකා කියන එකත් නියෝජනය කරනවා. ඒ වගේම gov වසමට පස්සේ තියෙන lk ඉහළ වසම් නාමය කියලාත් හඳුන්වනවා.
මෙම ශේෂ්ත්‍රය නිරූපණය කිරීම සඳහා පහත නම් ඒ කියන්නේ වසම අර්ථය තියෙනවා. කොම් කියන එක යූස් කරන්නේ වාණිජමය දේවල් වලට. ORG එක ආදායම රහිත සංවිධාන, GOV රාජ්‍ය, EDU අන්තර් අධ්‍යාපන, net ජාලගත. ඊට පස්සේ මෙතන තියෙනවා ටොප් ලෙවල් ඩොමේන් එක වසම LK වලින් තියෙනවා නම් ශ්‍රී ලංකාව, ඉන් වලින් ඉන්දියාව, AU ඕස්ට්‍රේලියාව, JP ජපානය, UK එක්සත් රාජධානිය, US කියන්නේ එක්සත් ජනපදය. වසම් නාමයේ දකුණුපස කෙළවරෙන් පවතින වසම ඉහළ මට්ටමේ වසම ටොප් ලෙවල් ඩොමේන් කියලා හඳුන්වනවා. ඊට පස්සේ අන්තර්ජාලයේ මෙහෙම සිදුවන ආකාරය තියෙනවා. පරිගණකයක් මෙන්නව මිනිසුන්ට සමාන සංඛ්‍යා විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයාලට සමාන සංඛ්‍යා ගොඩක් මතක තියාගන්න බෑනේ. හැබැයි ඔයාලට ඒ දේවල්ම නම් වලින් මතක තියාගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඉන්ටර්නෙට් එකේ මේ විදිහට සංඛ්‍යා නැතුව දේවල් තියෙන්නේ වචන වලින්. මේ හිතන්නකෝ ඔයාලගේ යාළුවෝ කාටවත් නමක් නැහැ. ඒගොල්ලෝ හැමෝටම තියෙන අංකයක්. එහෙම වුණොත් ඔයාලට ඒක මතක තියාගන්න අමාරුයිනේ. ඒ වුණාට ඔයාලට පුළුවන් නේද යාළුවා නමින් මතක තියාගන්න. අන්න ඒක තමයි මෙතන කියන්නේ. ඉතින් මේ විදියට වෙබ් අඩවියක දැක් ගැනීමට පිණිස ඔබට බ්‍රවුසරයේ ඒකාකාර සම්බන්ධ නිශ්චායකයක් ප්‍රවේශ කිරීමේදී ඒ කියන්නේ වෙබ් අඩවියක් බලා ගන්න ඔයාලා බ්‍රවුසර් එකට ගිහිල්ලා URL එකක් එන්ටර් කරද්දී ඔබේ අයිදුම ප්‍රථමයෙන් කීවිය හැකි ලිඛිත IP address එකට ඔයාගේ මේ URL එක තියෙන වචන වලින්නේ ඒක සංඛ්‍යාවක් බවට පත් කරනවා. IP address එකක් විදියට පත් කරනවා. මේක පත් කරන්නේ domain name system එකක්. එහෙම නැත්නම් DNS කියන එකයි. ඉතින් බලමු කිසියම් වෙබ් අඩවියකට සම්බන්ධ වීම සඳහා එහි ලිපිනය වෙබ් අධිරික්ෂුව තුළ සෙවුම්යන්ත්‍රයට ඇතුළත් කළ පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔබ ඇතුළත් කළ වෙබ් අඩවි ලිපිනයට අනුරූප නිවැරදි IP ලිපිනයට පරිවර්තනය කිරීම සඳහා යන සැබෑ DNS සර්වර් ඉල්ලීමක් කැවීමයි. අපිට ඒක මෙතන සරලව තේරුම් ගන්න පුළුවන්. මෙතන පරිශීලකයා වෙබ් අධිරික්ෂුව විවෘත කර විශ්ව සම්පත් නිශ්චායක ඇතුළත් කිරීම තියෙනවා. එතකොට මෙතන දිගට තියෙනවා වෙබ් අධිරික්ෂුව URL එක DNS සර්වරයට යොමු කරනවා කියලා. තුනට තියෙනවා DNS සර්වරය මගින් URL එහි දැක්වෙන නාමයට අදාළ IP ලිපිනයට පරිවර්තනය කරනවා කියලා. හතරවෙනි එකේදී වෙන්නේ IP ලිපිනය ඇති වෙබ් සර්වරයට ඉල්ලීමක් යොමු කරන පහ වෙබ් සේවාදායකයන් මගින් HTML දත්ත ප්‍රවාහයක් ආපහු දෙනවා. ඊට පස්සේ 6 වෙනි එකේ වෙබ් අධිරික්ෂුව මගින් HTML වෙබ් පිටුව දර්ශනය කරනවා. අන්න ඒ දේවල් ටික තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා නියමාවලි කිහිපයක්. HTTP Hypertext Transfer Protocol කියන නියමාවලිය, TCP කියන්නේ Transmission Control Protocol, එහෙම නැත්නම් Internet Protocol, FTP File Transfer Protocol, SMTP Simple Mail Transfer Protocol, ICMP Internet Control Message Protocol. මේ නියමාවලිය වල භාවිතක් තියෙනවා. HTTP කියන එක යූස් කරන HTML එකන හුමාරුව, TCP එහෙම නැත්නම් IP කියන එක යූස් කරනවා IP ලිපින හුමාරුව හා පාලනයට, FTP File Transfer Protocol යූස් කරනවා ගොනු හුමාරුවට, SMTP Simple Mail Transfer Protocol යූස් කරනවා විද්‍යුත් තැපැල් හුමාරුවට, ICMP Internet Control Message Protocol යූස් කරනවා දෝෂ ඇති අවස්ථාවල පණිවිඩ දැන්වීම හා පණිවිඩ පාලනයට. අන්තර්ජාලය කියන්නේ wide area network එකක්. ඒක client and server model එකෙන් තමයි හදලා තියෙන්නේ. අන්නේ දේවල් මතක තියාගන්න. ඒ වගේම සේවාදායක පරිගණකයක තියෙන දේවල් අපි සේවාදායක පරිගණකයේ තියෙන දේවල් සේවා ලාභී පරිගණකයේ වෙත ගන්න එකට ඩවුන්ලෝඩ් කියලා කියනවා. ඒ වගේම සේවා ලාභී පරිගණකයේ තියෙන දේවල් සේවාදායක පරිගණකයකට දෙන එකට අප්ලෝඩ් කියලා කියනවා. අන්තර්ජාලයේ සේවාදායක පරිගණක කිහිපයක් මෙතන තියෙනවා. වෙබ් සේවක, වෙබ් පිටු තැන්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම, මේල් සේව, විද්‍යුත් තැපැල් තැන්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම, DNS සර්වර් එක, URL IP ලිපින බවට පරිවර්තනය කිරීම. දැන් මෙතන තියෙන අන්තර්ජාලයේ කාර්යයන් ටික ලෝක ව්‍යාප්ත වීමන, විද්‍යුත් තැපැල්, ගොනු හුවමාරු නියමාවලි, දුරස්ථ විසුම්, ගොනු බෙදා ගැනීම, බහුමාධ්‍ය සැපයුම් සෙවුම් යන්ත්‍ර කියන ටික. අපි දැන් බලමු ඒවා ටික පිළිවෙලින්. ලෝක ව්‍යාප්ත වීමන තියෙනවා. ලෝක ව්‍යාප්තියන කියන්නේ අන්තර්ජාලයේ සපයන සේවාවක් වගේම ලෝකෙ පුරා තියෙන පරිගණකවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවක්. මේක නිර්මාණය කරේ www කියන එක නිර්මාණය කරේ සර්ටින් බර්නස්-ලී. මේක භාවිතා කරන්නාට වෙබ් අධිරික්ෂුවක් කරා වෙබ් අඩවි වලට පිවිසීමට පුළුවන්. මේ තියෙන වෙබ් අධිරික්ෂු ටිකක් වෙබ් අඩවියක් තුළ පිටු කිහිපයකින් වෙබ් අඩවියක් පිටු කිහිපයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ වෙබ් පිටුවක් තුළ
ලිඛිත සටහන්, පින්තූර, වීඩියෝ සහ අනිකුත් බහුමාධ්‍ය සහ අධිසන්ධාන තියෙනවා. ඒ වගේම තමයි වෙබ් පිටුවක තියෙන ප්‍රධානම පිටුව තමයි හෝම් පේජ් එක කියන්නේ. ඔයාලට මේ වෙබ් පේජ් එකේ අනිකුත් පිටු වලට යන්න පුළුවන් හයිපර්ලින්ක්ස්. එහෙම නැත්නම් අධිසන්ධාන යූස් කරලා. දැන් තියෙනවා ගොනු හුමාරු නියමාවලි. විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීමේදී කුඩා ප්‍රමාණයේ ගොනු ඒ සමග ඇමිනුමක් ලෙස යැවිය හැකි වේ. ඒත් විශාල ප්‍රමාණයේ ගොනු විද්‍යුත් තැපැල් පණිවිඩ සමග ඇමිනුමක් ලෙස යැවීම නොහැකි. ඒ කියන්නේ ඊමේල් මැසේජ් එකක් එක්ක ලොකු සයිස් එක තියෙන ෆයිල් එකක් යවන්න බෑ. ඒ වුණාට පොඩි ෆයිල් එකක් ඊමේල් මැසේජ් එකක් එක්ක සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් යූස් කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් අපිට ඩවුන්ලෝඩ් කරගන්නත්, අපි ගාව තියෙන ෆයිල් ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න. සරලව කියනවා නම් සේවාදායක පරිගණකයේ තියෙන දේවල් සේවාලාභී පරිගණකයට ගන්නත්, සේවාලාභී පරිගණකයේ තියෙන දේවල් සේවාදායක පරිගණකයට දෙන්නත් තමයි මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන එක යූස් කරන්නේ. දැන් තියෙනවා දුරස්ථ පිවිසුම. අන්තර්ජාලයේ තියෙන පරිගණකයක් දුරස්ථ විදුල පාලනය හා හැසිරවීම දුරස්ථ පිවිසුම් මගින් සිදු කරනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන මොකක් හරි අන්තර්ජාලයට කනෙක්ට් වෙලා තියෙන පරිගණකයක් ඈත ඉඳලා කන්ට්‍රෝල් කරන එක. ඒක නැත්තම් ඒකට ඇක්සස් කරන එක තමයි දුරස්ථ පිවිසුම කියන්නේ. අන්තර්ජාලයට පිවිසීමෙන් පසු දුරස්ථ පිවිසුම මගින් සිදු කරන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. සේවාදායක පරිගණකවල ඇති මෘදුකාංග සේවාලාභී පරිගණක වෙද ස්ථාපනය. දැන් මොකක් හරි සර්වර් එක තියෙනවා මොකක් හරි software එකක්. අන්නේ software එක client ලට install කරන්න ඕන නම් ඒ server එකට connect වෙලා install කරන්න පුළුවන්. සේවාලාභී පරිගණකවල දෝෂ නිරාකරණය හා නියාමනය. දැන් මොකක් හරි client computers වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එතන ඉන්න PC එකෙන් හදන්න බැයි නම් වෙන කෙනෙක්ට ඒකේ access දීලා එයාලව හදා ගන්නත් පුළුවන්. ගොනු බෙදා ගැනීම පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ සම්පත් අවුලේ භාවිතා කිරීම. ඒ කියන්නේ කම්පියුටර්ස් නෙට්වර්ක් කරන එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ සම්පත් අවුලේ පාවිච්චි කරන එක. සේවාදායක පරිගණකයක ඇති සම්පත් සේවාලාභී පරිගණක අතර හවුලේ භාවිත කිරීමට ගොනු ලබා ගැනීම ලෙස හැදින්වේ. ඒ කියන්නේ සේවාලාභී පරිගණකයක තියෙන දේවල් සේවාලාභී පරිගණක අතර හවුලේ භාවිතා කිරීම ගොනු බෙදා ගැනීම කියලා හඳුන්වනවා. ඒ අනුව අන්තර්ජාලය තුල ඇති විවිධ ගොනු වර්ග ඒවා හවුලේ භාවිත කිරීම නිරතුරුව සිදු වෙනවා. දැන් තියෙනවා බහුමාධ්‍ය සැපයීම. ප්‍රධාන බහුමාධ්‍ය සැපයීම් ක්‍රියාවලිය. පළවෙනි එක පරිශීලක වෙබ් පිටුවක් ඇසුරින් තමාට ඇසීමට හෝ නැරඹීමට කැමැති බහුමාධ්‍ය ගොනුවක් සොයා ගන්නවා. ඊට පස්සේ ඒක වෙබ් සේවාදායක දෙවෙනි එකට වෙබ් සේවාදායක පරිගණකයේ පරිශීලකයා විසින් ඉල්ලීම් කරලද විශේෂිත ගොනුව පිළිබඳ පණිවිඩය බහුමාධ්‍ය සේවාදායක පරිගණක වෙත යොමු කරනවා. ඊට පස්සේ බහුමාධ්‍ය සේවාදායක පරිගණකයේ විසින් පරිශීලකයා විසින් ඉල්ලුම් කරලද ගොනුව වෙබ් සේවාදායක පරිගණකයේ නොයවා කෙලින්ම සේවාලාභී පරිගණක වෙත යොමු කරනවා. සේවාලාභී පරිගණකයේදී මෘදුකාංගමකින් එම ගොනුව ඇසීමට හෝ නැරඹීමට සලස්වනවා. ඊට පස්සේ සෙවුම් යන්ත්‍ර තියෙනවා. අන්තර්ජාලයේදී තොරතුරු විශාල වශයෙන් වෙබ් අඩවිවල අන්තර්ගත වේ. එම තොරතුරු ලබා ගැනීමට එම වෙබ් අඩවි වෙත පිවිසිය යුතුය. ඒ සඳහා වෙබ් අඩවියේ ලිපිනය URL දැන සිටිය යුතුය. හේත් මේ ප්‍රායෝගික විත අසිරුයි. ඔයාලට බෑනේ ලෝකේ තියෙන හැම වෙබ්සයිට් එකම URL එක මතක තියාගන්න. ඒත් ඔයාලට පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක්. එහෙම නැත්නම් සර්ච් එන්ජින් එකක් යූස් කරලා මෙහෙම ඔයාලට දැනගන්න ඕන දේ සර්ච් කරන්න. එතකොට ඒ වෙබ් බ්‍රවුසර් එකේ එහෙම නැත්නම් සර්ච් එන්ජින් එකෙන් ඔයාලට ඒක හොයලා දෙනවා. අන්තර්ජාලයේ පරිශීලකයාට පහසුවෙන් අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයා ගැනීම සඳහා සෙවුම් යන්ත්‍ර නිබඳව ඇත. සෙවුම් යන්ත්‍රයේ සෙවුම් කොටුව තුළ සෙවීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් මුල්පද සඳහන් කර සෙවුම් බොත්තම ක්‍රියාත්මක කළ විට අවශ්‍ය තොරතුරු ඇතුළත් වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් අධිසන්ධාන සහිතව ලැබේ. එම අධිසන්ධාන වලින් අවශ්‍ය එකක් හෝ කිහිපයක් ක්‍රියාත්මක කර තොරතුරු ලබා ගත හැකියි. බහුලව භාවිතා කරන සෙවුම් යන්ත්‍ර සඳහා උදාහරණ Google, Yahoo, Ask.com, MSN.com, Google.lk. මේව තමයි බහුලව යූස් කරන්නේ. වෙබ් බ්‍රවුසර් එකයි සර්ච් එන්ජින් එකයි කියන එක පටලවා ගන්න එපා. මේ දෙකක්. වසම්නාම සේවාදායකය වෙබ් අඩවියක් ගණන්‍යව හඳුනා ගැනීම සඳහා වසම්නාමයේ භාවිතා කරයි. මේ පරිශීලකයාට මතක තබා ගැනීමට තරමක් දුරට පහසු කරයි. එහෙත් අන්තර්ජාලයේ ඇති පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා IP address එක. ඒ කියන්නේ මේ IP address එක යූස් කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන මොකක් හරි ඩිවයිස් එකක් අනන්‍යව හඳුනා ගන්න. වසම්නාම සේවාදායකය මගින් සිදු කරන්නේ වසම්නාමය IP ලිපිනයේ බවට පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ domain name server එකකින් කරන්නේ එයාලා ගාව තියෙන වසම්නාමය domain name server එකෙන් IP address එකක් බවට පරිවර්තනය කරනවා. සංනිවේදනයේ සදා අන්තර්ජාලයේ භාවිතය. අපි දැන් බලමු විද්‍යුත් තැපෑල. පුද්ගලයන් දෙදෙනෙකු සමූහයක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හා
ලිපි හා ලිපිගොනු ලෙස පණිවිඩ හෝමාරු කිරීම විද්‍යුත් තැපැල් මගින් සිදුවේ. ඒ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතර තියෙන ලිපි හා ලිපිගොනු ෆාෂයාවෙන එකට තමයි මේ විද්‍යුත් තැපැල් කියන්නේ. මෙම සේවය නොමිලේ අන්තර්ජාලය සපයන ආයතන බහුලව තියෙනවා. ඒ සඳහා වැයවන්නේ අන්තර්ජාල ගාස්තු පමණි. මේ ලෝපුරා ඇති ඉතා ලාභදායී හා වේගවත් sannivedana මාධ්‍යයි. එතකොට ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලෝකේ තියෙන ලාභදායී හා වේගවත් sannivedana මාධ්‍ය මොකක්ද කියලා. ඒතර ඔයාලා කියන්න ඕනේ විද්‍යුත් තැපැල් කියන්නේ. මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ලෝ ඕනෑම පුද්ගලයෙකු අන්තර්ජාලය හා විද්‍යුත් තැපැල් ගිණුමක් සාදාගත් විට ඒ අන්තර්ජාලය තුළ අනන්‍යතාව සඳහා භාවිත කරන්න පුළුවන්. ඔයාලා හැමෝම ඊමේල් ඇඩ්‍රස් එකක් හදද්දී ඔයාලට පුළුවන් ඒක ඉන්ටර්නෙට් එකේ අනන්‍යව යූස් කරන්න. ඒ කියන්නේ ඔයාගේ නම තියෙන එකක් ඔයා හැදුවොත් මේක වෙන කෙනෙක්ට ආය හදන්න බෑ. විද්‍යුත් තැපැල් ලිපිනයක ඇති ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් ලිපිනයේ සල්මේ එක්සෑම් යනු පරිශීලක නාමය වන අතර donet.lk වසම් නාමය වේ. අට සංකේතය මගින් පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කර දක්වනු ලැබේ. මේ තියෙන්නේ පරිශීලක නාමය, මේ වසම් නාමය. මේ දෙක වෙන් කරන්නේ ඇඩ් කියන ලකුණේ. විද්‍යුත් තැපැල් පණිවිඩය යවන්නාට මෙන්න ලබන්නාට විද්‍යුත් තැපැල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා ඊමේල් එකක් සෙන්ඩ් කරද්දී ඔයාට වගේම ඔයාගේ ඊමේල් එක ගන්න කෙනාටත් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. මොකද ඔයා ඊමේල් එකකින් තවත් ඊමේල් ඇඩ්‍රස් එකකට තමයි ඊමේල් එකක් යවන්නේ. විද්‍යුත් තැපැල් භාවිතයට පෙර විද්‍යුත් තැපැල් ගිණුමක් සාදාගත යුතුය. මේ සඳහා අන්තර්ජාලයේ විද්‍යුත් තැපැල් සේවා රහේ සහිත වෙබ් අඩවි මගින් නොමිලේ පහසුකම් සපයයි. විද්‍යුත් තැපැල් ගැනීමකට විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදයක් පැවතීම අනිවාර්ය වේ. විද්‍යුත් තැපැල් ලැබීමට හෝ ලැබීමට ඇති විද්‍යුත් තැපැල් බලා ගැනීමට විද්‍යුත් තැපැල් ගිණුම විවෘත කළ යුතුය. මේ සඳහා පරිශීලක නාමය සහ මුරපද නිවැරදිව ඇතුළත් සයින් ඉන් මත ක්ලික් කළ යුතුය. විද්‍යුත් තැපැල් ලිපියක් යැවීම මේක පොඩ්ඩක් වැදගත් දෙයක්. මේ දැන් ඔයාලා 2 යන ස්ථානයේ ලබන්නාගේ විද්‍යුත් තැපැල් දැන් මෙතන 2 කියන එකේ දාන්න ඕනේ. ලබන්න කවුද ඔයාට කාටද මේ ඊමේල් එක යවන්න ඕනේ කෙනාට තමයි මේ 2 කියන එකට දාන්න ඕනේ. CC යන ස්ථානයේ මේ විද්‍යුත් තැපැල් පණිවිඩයේ පිටපතේ යවිය යුතු අයගේ විද්‍යුත් තැපැල් ලිපිනය සඳහන් කරන්න ඕනේ. මෙතන CC තියෙනවානේ කාබන් කොපි. එතකොට මෙතෙන්ට දාන්න ඕනේ මේ විද්‍යුත් තැපැල් මේ ඊමේල් එක යවන්න ඕනේ අනිත් අයගේ. ඒ කියන්නේ දැන් මෙයාට මේන් යවටම ඒ වගේ මේක තව කට්ටියට යවන්න ඕන නම් ඔයාලට මේ CC කියන එක යූස් කරන්න පුළුවන්. මේ විද්‍යුත් ලිපිනයේ ලැබෙන 2 සහ CC යටතේ සදාන්නට නොදැන ලෙස යවිය යුතු විද්‍යුත් තැපැල් ලිපින BCC. ඔයාලට දැන් මෙතන 2 කියන අයට BCC පේනවා. CC ට 2 පේනවා. ඔයාට බැරි වෙලාවත් ඕන නම් මේ දෙන්නටම පේන්නේ නැති වෙන්න ඊමේල් එකක් මේ ඊමේල් එක කාට හරි යවන්න BCC ට දාලා යවන්න පුළුවන්. මෙතන කියනවා BCC පිටපත ලබන්නාට මෙම් විද්‍යුත් ලිපිනය යවන ලද සියලුම දෙනාගේ විද්‍යුත් තැපැල් ලිපින. ඒ කියන්නේ BCC ට 2 සහ CC කියන දෙගොල්ලොම පේනවා. 2 සහ CC යටතේ සදාහන් අයට BCC පිටපත ලදාගේ විද්‍යුත් තැපැල් ලිපින ඒ වුණාට 2ටයි CC ටයි BCC පේන්නේ නැහැ. සබ්ජෙක්ට් යන ස්ථානයේ විද්‍යුත් තැපැල් ලිපිනය අදාළ මාතෘකාව හෝ අදාළ විෂය හෝ සඳහන් කරන්න. දැන් මෙතන සබ්ජෙක්ට් කියන එකේ ඔයාලා මොකක් හරි මේකේ ඊමේල් එකේ මාතෘකාව යවන්න ඕනේ. ඔයාලා මේකේ මාතෘකාව යවුවේ නැත්තම් මේක ස්පෑම් ගොඩට තමයි වැටෙන්නේ. ඇටැච්මන්ට් තියෙනවා. ඇමනුම් කඩුවක් දක්වන ස්ථානයේ මත ක්ලික් කර විද්‍යුත් තැපැල් ලිපිනය සමග යවිය යුතු වෙනත් විද්‍යුත් ගොනුවක් හෝ ගොනුසෝ සම්බන්ධ කරන්න පුළුවන්. සෙන්ඩ් යන ස්ථානයේ මත ක්ලික් කරාම මේක සෙන්ඩ් වෙනවා. විද්‍යුත් තැපැල් ගිණුමක් භාවිතයේ පහසුව සඳහා ඒ කියන්නේ ඔයාලට එන ලිපි වර්ග කරනවා. ඉන්බොක්ස් එක ඔයාලට ලැබෙන ලිපි තැම්පත් වෙන්නේ ඒකේ. ඩ්‍රාෆ්ට් එක කියන්නේ ඔයා යවන්න හදනවා ඒ වුණාට සම්පූර්ණ කරන්නේ නැති එව්වා. ඊට පස්සේ සෙන්ඩ් කියන්නේ යවපු එව්වා. ක්‍රෑෂ් ඩිලීට් කියන්නේ මකා දමන ලද ඒ කියන්නේ ගොඩ කාලයක් තිබිලා මකලා දාන එව්වා. ටික කාලයක් ඒකේ තමයි තියෙන්නේ. ස්පෑම් ජංක් ආයා ඒ කියන්නේ ඔයාලට වැඩ නැහැ කියලා යාලා හිතන ඒවා තමයි එව්වා එවන්නේ ස්පෑම් එකට. ඊට පස්සේ තියෙනවා ශනික පණිවිඩ යැවීම instant message IM අන්තර්ජාලය හරහා දෙදෙනෙකු අතර පෞද්ගලිකව කෙටි පාඨය යොදා ගනිමින් සැනකින් අදහස් සුමාරු කර ගැනීම ශනික පණිවිඩ යැවීම මගින් සිදුවේ. දැන් තියෙනවා ඔයාලට ශනික පණිවිඩ යවන්න තියෙන සෝෂල් මීඩියා ටිකක් ඒ දවස්වල තිබිච්චා.
වීඩියෝ සම්මර්ෂණ, වීඩියෝ කොන්ෆරන්සිං, වීඩියෝ සම්භාෂණ දුරස්ථ ස්ථානවල සිටින දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් හෝ අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත සම්ප්‍රේෂණය කරමින් පරිගණක ජාල ඇතුළින් සංවාදයක් පැවැත්වීමයි. වීඩියෝ සම්භාෂණයක් පැවැත්වීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා තියෙනවා. මේකත් අහන්න පුළුවන් කරුණක්. පරිගණකයක් තියෙන්න ඕනේ, වෙබ් කැමරාවක් තියෙන්න ඕනේ, අන්තර්ජාල සම්බන්ධතාව තියෙන්න ඕනේ, sannivedana මෘදුකාංගයක් තියෙන්න ඕනේ. Zoom කියන්නේ වීඩියෝ කොන්ෆරන්සිං වලට යූස් කරන මෘදුකාංගයක්. සමාජීය ජාල, සමාජීය ජාල යන පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සමාජ සබඳතා පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක්. මෙම සමාජ ජාල හරහා තම පෞද්ගලික තොරතුරු, ඡායාරූප, වීඩියෝ හෝ එදිනෙදා කටයුතු පිළිබඳ තොරතුරු හුමාරු කරගන්නවා. මෙම ප්‍රතිඵලයක් ලෙස සමාජ සබඳතා පුළුල්වන්නාසේම නොයෙකුත් සමාජ අකටයුතුකම් සිදු වෙනවා. ඒ කියන්නේ මේකෙන් වෙන්න ඕන දේවලුත් වෙනවා, වෙන්න ඕන නැති දේවලුත් වෙනවා. හැම එකම වෙනවා. මෙතනත් තියෙන Facebook වගේ සෝෂල් මීඩියා, YouTube, Facebook, Pinterest අන්න ඒවා. වලාකුරු පරිගණක සංකල්පය පෞද්ගලික පරිගණක ඇතුළු සියලු පරිගණක ජාල සහ ජංගම මෙවලම් සියල්ල රැහැන් රහිත අන්තර්ජාල සබඳතා ඔස්සේ ඒකාබද්ධව අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගැනීම හා තැන්පත් කිරීම පහසුකම් සලසන ක්‍රමය වලාකුණු පරිගණක සංකල්පය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාලා පෞද්ගලික පරිගණක, ඔයාලගේ තියෙන පෞද්ගලික කම්පියුටර්ස්, ඊට පස්සේ මොබයිල් ඩිවයිසස් සියල්ල මේ හැමදේම අන්තර්ජාලයට අවශ්‍ය ඕනෑම මොහොතක කනෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගැනීම හා තැන්පත් කිරීමට පහසුකම් මේ විදිහට ඔයාලට ඕන තැනක තියෙන දේවල් ඩවුන්ලෝඩ් කරන්න, අප්ලෝඩ් කරන්න මේ දේවල් පුළුවන් වෙන්නේ ක්ලවුඩ් කම්පියුටිං වලින්. වලාකුළු පරිගණකයේ මගින් ඉටු කරන ප්‍රධාන සේවා යටිතල පහසුකම් සේවාවක්. ඊට පස්සේ IaaS සංවර්ධන පද්ධති සේවාවක් ලෙස PaaS, මෘදුකාංග සේවාවක් ලෙස SaaS. ඉතින් මේකට ඔයාලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් Google Drive එක, iCloud එක, අන්නේ දේවල්. ඒව තමයි cloud computing වලට උදාහරණ. තව ගොඩක් තියෙනවා. දැන් මෙතන තියෙනවා IaaS. මෙමගින් පරිගණකයේ අසත්‍ය පරිසරයක් ගොඩනගා සේවාදායක පරිගණකවල සහාය තුලින් දත්ත ගබඩා කිරීමට අවශ්‍ය අවකාශය ලබා දීම සහ ස්ථාපනය කර ඇති විශාල දත්ත මධ්‍යස්ථාන හරහා විවිධ සම්පත් ලබා දීම සිදු කරේ. ඊට පස්සේ platform as a service. මෙම සේවය මූලික මෘදුකාංග සංවර්ධනය සහ මෘදුකාංග ධාවනය සඳහා අවශ්‍ය පරිසරයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙහෙයුම් පද්ධතිය, පරිගණක භාෂා පරිසරය, දත්ත සමුදාය සහ වෙබ් අඩවි, වෙබ් සේවාදායක පරිගණක යන පහසුකම් සියල්ල සේවාලාභියාට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ software as a service සේවාලාභියාට අවශ්‍ය යෙදුම් මෘදුකාංග ස්ථාපනය නොකර වලාකුරුනොත් අන්තර්ජාලය තුළ ස්ථාපනය කර ඇති මෘදුකාංග භාවිත කිරීම. ඒ කියන්නේ මේක මෙහෙමයි. ඔයාලා මොකක් හරි ඩිවයිස් එකක් ඉන්ස්ටෝල් කරන්න නැතුව ඔයාලට පුළුවන් ඒක ඉන්ටර්නෙට් එකෙන් යූස් කරන්න. ඔයාලට CapCut එක යූස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. CapCut online. අන්න ඒ වගේ දේවල්. මොකක් හරි ඔන්ලයින් software එකක් යූස් කරනවා නම් අන්න ඒක. සහ සංවර්ධක මෘදුකාංග මිලදී ගැනීමේදී සහ කළමනාකරණයේදී දැරීමට වෙන පිරිවැයසන් සංකීර්ණත්වය විශාල වශයෙන් අඩු කරයි. ඊට පස්සේ ඔයාලට මේකේ ඔයාලගේ PC එකේ ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඊට නැත්තම් ඔයාලා පුළුවන් ඔන්ලයින් යූස් කරන්න. පොඩ්ඩක් data කැපෙනවා එච්චරයි. වලාකුණු පරිගණක භාවිතයේ වාසි අවාසි තියෙනවා. මේකත් අහනවා. වාසි මෘදුකාංග සඳහා යන වියදම අඩුයි. ඒ කියන්නේ ඔයාලට මේ cloud computing use කරද්දී software එකට යන වියදම අඩුයි. ඒ software එක update කරන්න යන්න ඕනේ නෑ. ඒ හැමදේම ඕනේ නෑ. කාර්ය සාධනයේ වැඩි දියුණුවයි. ඔයාලට හොඳ performance එකකින් වැඩ කරන්න පුළුවන්. නඩත්තු ගැටලු නෑ. මෘදුකාංග ශනිකව යවත් කාලීනයි. අවාසිය ඔයාලට හැමතිස්සෙම හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. අඩු වේග සමත්තා වලින් ක්‍රියාකාරීත්වය අඩුයි. ඔයාලා ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකේ ස්පීඩ් එක ස්ලෝ නම් ඔයාලට පොඩ්ඩක් මගේ හතේ ඊළඟ පාඩමත් එක්ක එකතු වෙන්න. ඔයාලමයි කලින් පාඩම් දෙකක් මෙතන දාලා තියෙනවා. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි. ඒ පාඩම් දෙකේ වීඩියෝ දෙකක් බලන්න. මම මෙතනින් දාන්නම් අන්තිමට. ඒ වගේම ඔයාලට මේ පාඩේ මොකක් හරි තේරුම් නැති දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම subscribe කරන්න, like කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේක ගැන දැනගන්න share කරන්න.